ප්‍රමාන්ත සහෝදර සහෝදරියනි ඔබ සියලු දෙනාටම ජේසුස් පිටයි. පද නමස්කාරයේ තුන්වැනි ස්ථානය යොමු වෙලා තියෙන ජේසුගේ පළමු වැටීම ගැන මෙනෙහි කරන්නට. මේ බරෝ කුරුසයත් එක්ක උන්වහන්සේ දිම ඇදගෙන වැටෙනවා. ශාරීරික වෙහෙස විඩාව. ඉතින් මේ ස්ථානය අපේ ජීවිතවලට කොච්චර දුරට බලපානවද කියන එකයි අපි විමසලා බලන්න ඕන. අපේ ශාරීරිකව අද වැටෙන්නේ නැතුව යන්නට පුළුවන්. නමුත් මේ වෙලාවේ වත් එක මෙනෙහි කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ විශ්වාසයේ ගමන තුළ අපි කොච්චර අවස්ථාවන් වල ඇද වැටෙනවද? දෙවියන් වහන්සේව විශ්වාස කළ යුතු අවස්ථාවන් පැහැර හරින්නට පෙළඹෙනවද? දෙවියන් වහන්සේ මත යැපෙන්නට ඕන අවස්ථාවන් එහෙම් පිටිම අපගේ ජීවිතවලින් දුරස්ස කරන්නට උත්සාහ කරනවද? අපගේම පෞද්ගලික ඵල ප්‍රයෝජන අරඹය දෙවියන් තුළ පමණක් තිබිය යුතු විශ්වාසය අඩපණ කරන්නට අපේම කැමැත්තෙන් අපි කොච්චර වෙහෙසෙනවද? මේ ගැන මෙනෙහි කරන්නට ප්‍රමාන්ත සහෝදර සහෝදරියනි මම ඔබට ආරාධනා කරනවා දේසුගේ පළමු වැටීමත් එක්ක. ඔබ සියලු දෙනාට දේශ තුතක්.